අච්චා හොඳට ඉර පායලා තියෙන දවසක්. මේ වගේ දවසක් තමයි වනාන්තරයක් බලන්න යනවා නම් හොඳම දවස. වනාන්තරවලදී මොනද ටීවී නෑ, වයිෆයි නෑ, කණ්ඩත් හරියට නෑ. ඔය සතෙක් දිහා බල බල ඔය ඇවිදින්න දියට කකුල් ගෙවෙනකම් මොකද්ද ඔක? ඔක්කට වඩා මේ නෝමෝ කරදරෙත් එක්කනේ යන්න තියෙන්නේ. මේ සීට් එක උඩ දාන කෑල්ලක් නැද්ද මේ? තිබ්බනම් නිදහස් වෙන්න හරි කිව්වා. මගේ ළඟ තියෙනවා සෙන්ට් කුප්පියක්. ඒකේ මාරු සුවඳක් එන්නේ ඔන්න බලන්න. ඕඩි ඔය පටන් ගත්ත විතරයි. අපි දෙන්නට ඉස්සරහට ගොඩාක් කරදර විදිහට සිද්ධ වෙනවා මෙයා හින්දා. ඔය කුරේ හලෝ කොහමද? මං ඕගොල්ලන්ට කලින්ම කිව්ව නේද මේ දෙන්නත් එනවා කියලා? ඇයි මතක නැද්ද? ඕගලන්ට අදවන්න අපි ලස්සන ඇඳුම් ටිකක් ගෙනාවා. අපි ඒටි ගිහලා ඇඳුම් ඇඳලා බලමු නේද? ඇන්ටි අනේ මේ දෙන්නව තියාගන්නකො මොකක් හරි විදියක් කරලා නේ ප්ලීස්. අනේ ඇන්ටි එන්න ඉතින්. මුලින්ම හොඳ හුස්මක් එහෙම අරගෙන මේ ස්වභාව සෞන්දර්යය විඳ ගන්න ලෑස්ති වෙන්න. ඇත්තමයි මේක නම් මහ පුදුම විකාරයක්. කොයිද ඉතින්? අන්තිමට ඕගලන්ටත් අඳින්න උනානේ. දැන් ඉතින් දුක තමයි රංජිනී. අනේ ඕගොල්ලෝ ලස්සනයි. ඔයාලා දන්නවනම් ඔයාලා කොච්චර ලස්සනද කියලා ආයේ මේ ඇඳුම් ගලවන එකක් නෑ. ඒ පාර මොකද්ද වෙන්නේ? හැමෝම ලෑස්තිනේ. අපි බලමු දැන් මෙතන අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඇවිදින්න පුළුවන්, පීනන්න පුළුවන්, මාළු අල්ලන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. මොකද්ද මුලින්ම කරන්නේ? මේ මොකද මේ කරන්නේ? අපි දැම්මම ගෙදර යන්නේ නැහැ. බහින්නයි කිව්වේ තුන් දෙනාම එළියට. මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලත් කාර් එකේ ඉන්නද කල්පනාව? මේක කොච්චර නිදහස් තැනක්ද? ඇත්තම මේ මිනිස්සුන්ට නම් ඔළුව හොඳ නෑ. මොකද ඉන්නවනේ මේ කැලෑවල් වල. ඔයා මොනවද බලන්නේ ප්‍රසිලා? මම මනෝවා. ඔයානේ ප්‍රසිලා. අපොයි මට ඔක හැම වෙලෙම පැටලෙනවනේ. මොකද ඔයා බලන වැඩසටහන? මේක අලුත් සංගීත වැඩසටහනක්. පොඩ්ඩක් කටවාගෙන අහන්නකෝ. දැන් අපි කතා කරන්නේ යාගේ ඊළඟ කොන්සර්ට් එක ගැන. ඕ කොන්සර්ට් එකක් කරනවලු. I've been looking for you all the mornings of my days. I've been looking for you, but you're so far away. I've been looking for you all the mornings of my days. I've been looking for you to come to me and stay. My spirit's running low without you. The time is going so slow. Without you, I cannot feel alive. I may not long survive. Just thoughts of long ago. Without you, I've been looking for you all the evenings of my life. I've been looking for you, but you're just alive. I've been looking for you all the evenings of my life. I've been looking for you to come and make things right. ජෝන් හිතාගෙන ඉන්නේ එයාගේ සතුට තමයි අපේ සතුට කියලා. ආත්මාර්ථකාමීත්වය කියන්නේ ඔන්න ඔකට තමයි ඕනේ. අපේ සතුට ගැන අපිට දන්නේ. ඉන්නකෝ. ටීවී එකක් බලන්න නේ. ඉති හැටියට කන්ටෙන්ට්. මේ පැත්තට එන්න. මෙතන නියම තැනක්. මෙතන දෝංකාර ඇහෙනවා. ළමා කාලේ අහිමි වෙච්ච පූසෙක්. බොරුවක් නෙවෙයි. මං ඔයාලට ඇත්ත කිව්වේ. එන්නකෝ. නෝමෝ තමයි මේ ලෝකේ ලස්සනම හුරතල්ම පූසා. 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 නෝම
නෝමෝ දන්න ඉටි ගෙඩිය ගාෆිල් නෝමෝට වඩා ගොඩක් ලස්සනයි. මොන පිස්සුද? ගාෆිල් කොහෙද ලස්සන? මොකද ඔඩි වෙලා තියෙන්නේ? ඕකසේ කවුරුවත් නෑ. ඒක කවුරුවත් කෙනෙක් නෑ 3 දෙනෙක් ඉන්නේ. කෑ ගන්න එපා ඒගොල්ලන්ට අහුවේ. අර පඳුරස්සේ කවුරු හරි කෙනෙක් ඉන්නවා වගේ. එක්කෙනෙකුට වැඩිය ඉන්නවා. කොහොමද කොල්ලනේ? දැකීමත් සතුට. මගේ නම පාලි. ඔව් ඒ කතාව හරි. එයාගේ නම පාලි, මම චාලි. එතකොට මේ ඉන්නේ බූලි. ඕගොල්ලෝ නගරේ ඉඳන් ආවයි කියලා ලොකුවට හිතන්න එපා. මොකද එහෙ තියෙන කොන්ක්‍රීට් වලතර බලන්නකො මෙහෙ තියෙන සනීපේ. මම ඇවිල්ලා ගාෆිල්. පිටිපස්සෙන් ඉන්න කුක්කා ඕඩි කිසි කමකට නැති පූෂෙක් ඉන්නේ නෝමෝ. මේමයි අපි ටවුමෙන් බැස්ස කොල්ලෝ. ආන්න දැක්කද මං ඔයාලට කිව්වනේ මෙයාලව දැක්ක ගමන් මෙයාලා නගරේ ඉඳන් ආපු කට්ටිය කියලා මතකද මං කිව්වද නැද්ද? ඔව් එයා දැක්ක ගමන් කිව්වා එයාලා නගරේ කට්ටිය කියලා. අපේ වනාන්තරයට ඔයාලව පිළිගන්නවා. ඕගලන්ට ඕන හැමදේම මෙහෙ තියෙනවා. බලන්න මේ ස්ටෝබෙරි. ස්ට්‍රෝබෙරි නේද? ඔයාලා මීට කලින් මේව ජීවිතේට කාලා නැතුව ඇති. ගාෆිල් ඔයාට පිස්සුද? කොහොමද ඒගොල්ලෝ විශ්වාස කරන්නේ? ඕවා තියාගන්න අපිට එපා. මේ ඔයාලා නගරේ කිව්වනේ. ඒ තමයි සැපනේ. අනේ නිකන් විකාර නැතුව ඉන්න නගරේ කොහෙදන්නේ සැප තියෙන්නේ? ඇඟට පතර සැපක් සනීපයක් ගන්න ඕන නම් එන්න ඕනේ මෙහෙට. සැප සනීප තියෙනවා මෙහෙ. පිස්සුද? අඩුතරමේ ටීවී බලන්නවත් තියෙනවනේ. ඉර පායන ලස්සන බලන්න. කොහේ හිටියත් කොහොමත් ඉර පායනවා. කනගාවින් කුරුළු ගීත ඇසෙයි. ඒ වුණාට අනේ මට ඉන්ටර්නෙට්මයි ඕනේ. ඕඩර් කෙරුවම කෑම ළඟට එයි. දවසම ටීවී බලන්න හැකි වෙයි. මේ කලේ කිසිවක් නැහැනේ ආපහු නගරෙට යන්න ඔයාලා ඒ විදිහට හිතුවත් මේ ස්වාභාවික පරිසරයේ සොඳුරු බව තියෙයි සමදා. ඔබේ හිතේ විඩා කර වැඩි නම් සැනසීම තියෙයි මේ කැලේ. වස විසනත බය විය යුත්තේ අපි හොඳම දෙයින් සලකන්නේ. සපාත මේ ගහකොළ අතරේ ගාෆිල් ඕඩි නෝමෝ ඔයාලා කොහෙද? මහලොකුවට කිව්වා නේද සේරම සැප සම්පත් තියෙනවා කියලා. දැන් තෙමෙන්නේ නැතුව ඉඳත් අපි ගෙනාවු වාහනේට යන්න වෙලා තියෙන්නේ. යන් ඕඩි. අපි යනවා. ඔයගොල්ලෝ සැපෙන් ඉන්න. බයි. දැක්කද? නගරේ කට්ටිය නරකයි කිව්වට එහෙම එකක් නෑනේ. ඒක ඇත්ත. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. ඒ වුණාට මං නම් කියන්නේ නගර කට්ටිය හරිම සෞතුයි. ඔව් ඒ කතාවත් ඇත්ත. කවුද පොප්කෝර්න් කන්නේ? පොප්කෝර්න් කනවා, අරවා කනවා, මේවා කනවා, බඩගිනි හැටියට රීප්පයක් උයලා දුන්නත් කනවා. කෑ ගන්න එපා. අර ඉන්නේ එයා. ඔන්න සැප දෙනවයි කිව්ව කට්ටිය එනවා පොප්කෝර්න් ඉල්ලගෙන. දෙන්නම්කො පොප්කෝර්න් නේද? ඇත්තට මේගොල්ලෝ කරපු වැඩේ නම් එච්චර හොඳ නෑනේ. දැක්කනේ මං කිව්වනේ නගරේ ඉඳන් ආපු කට්ටිය හොඳ නෑ කියලා. ඔව්නේ ඒ කතාව නම් ඇත්ත තමයි. අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මෙහෙමයි. තව ටිකකින් මේගොල්ලෝ නිදාගත්තට පස්සේ අපි මේ වාහනේ ඇදගෙන ගිහිල්ලා මල් කහඹිලේ ගොල්ලට දාන්න ඕනේ. හිතාගන්න පුළුවන් නේද? උදේට බලාගන්න පුළුවන් කට්ටියට මොකද්ද වෙන්නේ කියලා. ගුඩ් මෝර්නිං ඔයාලා දෙන්නටත්. ඔයාලා අපේක හොඳයි. මම මේ ස්වභාවික මල් පාවිච්චි කරලා ලස්සන මල් පොකුරක් හදන්නයි යන්නේ. හැබැයි සමහර ලස්සන මල් තියෙනවා හරිම විසයි. ගෑවුනොත් කස කස තමයි ඉන්න වෙන්නේ. මේ අහන්න ඇත්තටම ඔය අතේ තියෙන්නේ තී විස జాතියක් තමයි. අයියෝ නෑ නෑ ඔයාලට වැරදිලා. මං හොඳට දන්නවා විස මලුයි විස නැති මල් අපොයි මේ විස මල් නේද? අයියෝ අසනවා. දැක්කද? ලොකු කුරුල්ලෙක් උදෙන්ම නානවා. කුරුල්ලෙක් නෙමෙයි අපේ ජෝන්. උදේම කහඹිලිය ගහලක් අස්සේ ඉංගලට කොහෙද? අනේ අපි දැම්මම යන්න ඕනේද?
අපි ඊයේනේ මෙතෙන්ට ආවේ. ඒකනේ ජෝන් අංකල්. අනේ ළමයි ඉන්නේ විකාර කතා කරන්න එපා මේ කැසිල්ලත් එක්ක මොකක්වත් කරන්න බැරියෝ. ඔයාලා ගාෆිල්ටයි අනිත් දෙන්නටයි කිව්වද අපි යන්න ලෑස්ති වෙනවා කියලා? ඔව් ඔය එන්නේ කියනකොටම එතියන්ත ඒගොල්ලන්ව ඇතුළට දාගන්න. අනේ අපායි අනිත් බඩු ටික පටව ගන්න. හරි එහෙනම් ඉක්මන් කරන්න. ජෝන් අංකල් කියන හින්දා ඉතින් අපි යන්න ඕනේනේ. කිව්වට ඇහුවේ නෑ. කොහෙද කට්ටියට මොන උනේ කැලේ රින්ගන්නනේ. දැන් ඉතින් හරිනේ. ඒ යෝඩි ඔයා කොහොමද නැගිටගත්තේ? ඉක්මන් කරලා එන්න ඕඩි. දැන් අපි වට ලියන්න. ඔක්කොම හරිනේ. එහෙනම් අපි දැන් යමු. යමු ජෝන් අංකල්. ඕඩි නමෝයි ගාෆීලුයි කට්ටියම පිටිපස්සේ ඉන්නවා. එහෙනම් ඔන්න පිටත් වෙනවා. ඒ අන්න යනු. යෝන් අපිව මෙහෙ දාලා කොහෙද යන්නේ? එයා කොහේ ගියත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි එයා අපිව දාලා යන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ අපිව දාලා යන්න එපා අපිව දෙක් කරගෙන යන්නකෝ. ජෝන් අනේ මේ අපිව Watch දාලා යන්න Ine එපා. Sisla cartoon for දාලා more. ඔය වෙන කට්ටිය කරා යන්නේ ජෝන්. අයි මොනවද කරන්නේ? අනේ නියමයි. ටීවී එකේ හැම පොඩ්ඩක් දාලා බලමුද? දන්නවද ඒක දාන විදිය? මම දැක්ක විදිහට මෙන්න මේක ඔබලයි දාන්නේ. පුළුවන් තරම් ඉක්මනට යන්න ඕන. මේ කැසිල්ල ඉවස ගන්න බෑ. බොයි. ඒයි ෆාලි චාලි මෙන්න මේක ඇතුලේ පොප්කෝන් තියෙනවා. මට තෝනේ. ගේන්න කෝක මෙහාට. අපච්චියෝ මේ මොකද වී තියෙන්නේ? අයියෝ මේක මේ සිටියමක් නේ. අයියෝ එහෙනම් ජෝන් අපිව අතරමං කරලා ආපහු නගරෙට ගියා. දැන් අපි මේක වෙලා මොනවද කරන්නද? ඊට තැනක් නෑ, නාන්න බාත්රූම් නෑ, කොණ්ඩේ පීරන පනාව නෑ, කකුල් දෙක පීදන්න ටවල් නෑ. තව අපිට මොනවද නැත්තේ? කෑම කන්න හොඳ රෙස්ටුරන්ට් උත් නෑනේ මෙහි. හොඳ තියා නරක රෙස්ටුරන්ට් එකක්වත් නෑනේ මෙහෙ. කොහොමද අපි කෑම ඕඩර් කරලා ගෙන්න ගන්නෙ? කන්න පොඩ දෙයක් නැතුව ඉන්න තැනක් නැතුව අපිට මැරෙන්න තමයි වෙන්නේ. අපි මේ අනාථ වෙලා ඉන්නෝ. ඊයසි මෙයා වැලහින්න වගේ අඬනවා. දැන් අපි එන්න ගියා. නෝ අපි මෙතෙන්ටම වෙලා ඉන්න ඕනේ. ජෝන්ට තව ටිකකින් දැනේ උරුලෑ ගඳ. එතකොට එයා දැනගන්නවා අපි මෙහෙ උරුලෑව තමයි වාහනේ ඉන්නේ කියලා. ඊට පස්සේ එයා පූසා වගේ එයි. ඇත්තටම එයා එයිද? මොනවද? ඔයා පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ. ජෝන්ට හොඳට ගඳ සුවඳ තේරෙනවා. දැන් නම් මට පේන විදියට ජෝනට ගඳ සුවඳ දැනෙන්නේ නේ. අපේ මෙන්න මේ ඕඩියටත් එහෙමනේ. ඔයා ඉතින් අපි ලොක්කානේ. මොකද දැන් කරන්නේ? ඔයා කියන්නේ ඉතින්. ඔයා අපි ලොක්කා කියලානේ කියන්නේ. මොකද සද්දේ? ඒ සිංහෙක්ද? එහෙම නැත්නම් කොටියෙක්ද? නැත්නම් මුර්ගෙක්ද? නෑ මේ පොඩි වාතයක් අනේ ගණන් ගන්න. මේ ඩිංගට මට කැලෑපත්තරක් ගහලාද? මේක මේ සිටියමන් නෙමෙයි. අපිට මොකක් හරි ගේම් එකක් ගහගන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. කැලේදී සත්තු ජීවත් වෙන්න කරන දේවල් මොනවාද? ඉන්න මට මතක් වුණා. මං කියන්නම්. කැලේදී සත්තු බොහොම අහිංසක විදිහට හැසිරෙන්න ඕනේ. එතකොට මිනිස්සු සෑන්ඩ්විචස් වගේ දේවල් දෙනවා. අපි සුවෙන සත්තුන්ගේ දඩයන් කොටගෙන කන. හොඳයි. එහෙමනම් පටන් ගමු. ගණදුර සහ සීතල දැනුනම මොනව කරන්නද අපි තනියම මගතොට නැති මහගන වන මැත ආසරණ අපි වී වෙවුලන අනේ ගියමුත් අපි දඩයන් කෙරුමට රැවටුන ඒ ගිය හැමතැන බඩගින් වෙනවා අපි නුතුරම ළඟ රසමස උළු තිබුණට අල්ලා ගනු බෑ හුරු නැති මට මගේ බඩකට නොපිරුණ මතිවට ඈත වැටුණා මං මහනපුරට කන
කන්නට අපි කෑම හොයනකොට තව කෙනෙකුට ඕනෑ ෆන් එක. දැන් බඩ පිරෙතයි හිතුවට කැඩුනා අපි දෙන්නගේ කොදුවට. අනේ තාමත් නෑ ඉවරයක්. ළඟ එයිදෝ මරණයක්. ඕක නිකන් හීනයක් විතරයි. හීනවල තියෙන දේවල් අපිට කරන්න පුළුවන්. මං හිතන්නේ එතන ඉන්නේ හාවේ. හාමස් බොහොම රසයි ඕඩි. ගාෆිල් එතකොට ඔයා ඒ හාවව කන්නද හදන්නේ? වෙන කරන්න දෙයක් නෑ. මේ වෙලාවේ ඇටියට හාවෙක් නෙමෙයි කාවෙක් හරි කමන්නේ කන්න තියෙනවා. Ginny Sisler cartoon. හෙල්ලෙන්න එපා අපි පිළිම වගේ එමු. එතකොට අපේ ඊව දැනෙන එකක් නෑ. ඉව නැත්තේ මොකද? හොඳටම සෙන් බෝතලයකින් නාගෙන ඇවිල්ලා. එහෙනම් අපි පැනලා දුවමු. එයා ඉවාලලා තියෙන අපේ ගන්දට නෙමෙයි අර මී පැණි වල සුවඳෙට. මන්නම් ආලා තියෙන ඔය වදවල ඉන්න මී මැස්ස හොඳටම විදිනෝ කියලා මී පැණි ගන්න ගියාම එහෙම එකක් පේන්නේ නෑනේ මෙතන. මොකද්ද දන්නේ? මී මැස්ස ඩියුටි ඕෆ් නේ. වලාටත් ප්‍රශ්නයක් උනේ නැති එකේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඒකන්නේ. මොකද කෙන්ජිරි ගන්න ඕඩි අපි පැණි ගත්තේ නිකන් බැලුවා තියෙනවද කියලා. Thanks. Watch Ginny Sisler cartoon for more. අපොයි හැංගමු. අනේ ඇත්තට මං වගේ කෙනෙකුට මේ වගේ කැලෑවක ලස්සනට නිදහසේ ඉන්න නෑනේ. අර ගල් ගුහාවේ හැංගෙන්න පුළුවන්. මම බලපු සමහර කාටුන් වල මේ වගේ ගල් ගුහා ඇතුලෙන් අමුතු සත්තු එනවා. ගාෆිල් ඇත්ත කියන්නේ ඔය කෑ ගහන්නේ ඔයාගේ බඩ නේද? මේ පැණි හරිම පැනරහයිනේ. බෙහෙත් බඩු කඩෙන් පැණි කාලක් අරගෙන කනවට වඩා මේක කොච්චර ජොලිද බලන්න නේද අනි ෂෝක්. වෙලාවකට හිටිනෝ මේ නගරපොත ජීවිතෙන් ඈත් වෙලා වනගත වෙලා ඉන්න. මොකාදකත් එක වගේ බය වෙන්න එපා ඕඩි. ඔය නිකන් පොඩි මීයෝ දාතියක්. ඒගොල්ලන්ගෙන් අපිට කරදරයක් නෑ. පැණි සුවඳ එනකොට ඉවසන්න බෑ. සුවඳ වගේම රසත් ඇති ඉතින්. ඕනේ නෝ අපේ පැණි ටික කන්න. යන්න. ඕගොල්ලන්ට දෙන්න පැණි මෙහෙ නෑ. මේ පැණි අපේ. පොඩකින් ඔය දෙන්නට දැනට ෂේප් කරගන්න පොඩි මීපැණි ෂොට් එකක් දෙන්න පුළුවන්. ගාෆිල් මේ ඔයාමද? ඔයා කෑම අනිත් අයට දෙනවා. ඔයා කවදාවත් දානයක් දෙන කෙනෙක් නෙවෙයිනේ. ඒකනේ. මට මොන වෙලාවද කියලා දැන් මටම තේරෙන්නේ. ඒත් දැන් ඉතින් දෙන්නම වෙනවනේ. බොහොම ස්තුතියි. ඇත්තටම ඔයා ගොඩ පරිත්‍යාගශීලී කෙනෙක්. ඔයාව අපිට කවදාවත් අමතක වෙන්නේ
ඒකත් ඉවරයි. දැන් පොඩි නිින්දක් දාමු. අපි නිදාගමු. අපි හැරෙනකොට ජෝන ඉන්නේ අපි එක්කගෙන යන්න. මොනවා කරන්නද ඉතින් අනේ මන්ට මේ පෙර කරපු කරුමයක්ද කොහෙද? ඔය ඇත්තමද කිව්වේ ගාෆිල්? නෑ ළඟදී මම පොසිටිව් ටින්කින් පොතක් කියුවා ඒකයි. සෑහෙන්න කාලෙකින් අහසි තරු තියෙනවා දැක්කේ. කොයි කාලේ ඉඳලාද ඕවා තියෙන්නේ? ඒකනේ. අහස තරු නැති වෙන්නේ නෑ නේද? නිදාගමු. ගොරවන්න එපා. බය වෙලා ඊට පස්සේ දාන්නවනේ. ඔයාලා එහෙනම් ඔයාලගේ කාමරේට යන්න. මේ කැසිල්ල නිසා ඇසුත් ඉතිබිලා කිසි දෙයක් හරියට පේන්නේ නැහැ. උදේ වෙනකොට ඔය කසන එක හොඳ වෙලා තිය ජෝන් අංකල්. ඕ ඔයාට ඉක්මනටම සනීප වෙයි. හිත හැදෙන්න කිව්වා මිසක් මං නම් හිතන්නේ උදේ වෙනකොට ඕක හොඳ වෙයි කියලා. අනේ ඔව් ඉතින් හොඳ වුණාද අපි කියලා මොනව කරන්නද? නිදාගමුනේ. එයාලා කිව්වා හරි. උදේ වෙනකොට මේ කැසිල්ල අඩු වෙයි. කසන එක නම් කසනකොට අඩු වෙනවා. ඒත් හරියට පේන්නේ නැහැ. Good night Garfield. Good night Nobo. Good night Odi. Odi? ඔයාලා උතන ඉන්නව නේද? එයා මෙතන ඉන්නවා කියලා තේරෙන එයා කරන විදිහේ සද්දයක් කරන්න. හරි මන් try කරන්න. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? වෙනදට ඔයා මගේ මූණ ලෙව කනවනේ. Good night Odi. බලන්නකො මේකේ තියෙන කෑම જાති. ඒ බලන්න මේකේ පොරවලා තියෙන්නේ කෑම જાතිම විතරයි. ඕගොල්ලෝ දෙන්නගේම කතාව ඇත්ත. මේකත් ගන්න මේකත් ගන්න. කමු කමු. ඉදට කාලේ මෙහෙම කෑම. ඒ ගාෆිල් මොකද සද්දේ? අපිත් මේකද ඉන්න ඕනේ අපිත් බුදිය ගන්න ඕනේ. ඔයා ගාෆිල් නෙමෙයිනේ. හේ ඔයා මේකට කට හොල්ලනව නෙමෙයි තේරුණාද? හරි. අනේ විදි කන්න එපා. ඔයාට අපිව අඳුරගන්න බැරිද? මේ ඉන්නේ ගාෆීල්ඩ්. එතකොට මේ ඕඩි. ඔයා මාව නම් අනිවාර්යෙන්ම අඳුරගන්න ඕනේ. මොකද මම තමයි නෝමෝ. හේ මතකනේ අන්න එහෙමයි අපි ඉන්නේ. ඒව කොහෙද මාත් එක්ක මං ගිහිල්ලා ඕගොල්ලෝ ගැන ජෝන්ට සේරම කියනවා. ඉන්නකෝ. එහෙමද හිතාගෙන ඉන්නේ. ඒ ඔය මොකද්ද කරන්නේ? ඒ අහන්න වැඩි සද්දබද්ද කරන්නේ නැතුව ඕක ඇතුළටම වෙලා ඉන්න. හොඳයි එහෙම අනේ ජෝන් නැගිටිනකොටම ලස්සන එකක් තියලා තියෙනකොට කොච්චර හොඳද නේද? අර වලා හිටියනම් මීට වඩා හොඳ. මෙන්න මේ කරදරේ මගේ ළඟ ඉන්නවට වඩා හොඳයි ඒකට. ජෝන් නෑනේ. ඔයා කිව්වේ යනවා කියලා. කලබල නොවි ඉන්න. අර ඉන්නේ උරුලෑව කියලා ජෝන් දැනගත්ත ගමන් එයා අපි හොයාගෙන එනවනේ නෝමෝ. බයි ජෝන් අංකල්. ගුඩ් බයි. හරි ළමයි පරිස්සමට යන්න. තාම කසනේ කඩුනේ නෑනේ ලිස්. ලොකුම ප්‍රශ්නේ මේක හින්දා හරියට ඇස් පේන්නේ නැති එක. හොඳ වෙලාවට අර ළමයි දෙන්න හිටියේ. ඒ දෙන්න ඉස්කෝලේ යන්න කලින් ගාෆීල්ලට ඇදුණුත් අන්දලා. හැබැයි මේ තුන් දෙනාවම මට පේන්නේ උරුලෑව වගේනේ. අනේ මන්දා. කොහොම වෙතත් මේ ඇස් සමාරුවට ඉක්මනට බෙහෙතක් නොගත්තොත් මට ඔක්කොම පැටලිලා අපේනේ. නහයත් අවුල් වෙලාද මන්දා. උරුලෑ කඳක්මයි එන්නේ. ඔයා කලින් කිව්වනේ අපි ජෝන් වෙනකන් අතෙන්ට වෙලා ඉමු කියලා. මොලේ ඒ විදිහට කිව්වට මගේ බඩ කියන්නේ කොහේ හරි ගිහලා කැම ටිකක් හොයා ගන්නද කියලා. හොඳ වෙලාවට මේ සිටියම තිබ්බේ. පුරාණ මිනිස්සු තරු දිහා බලාගෙන ගියේ. ඊයේ පළ විපාක දැන් භුක්ති විඳින්න. ඉතින් අපි ඇවිල්ලානේ. මේ තියෙන්නේ ඔකේ තියෙන ගඟ. මේ ඕගොල්ලෝනේ කොහමද? ඒගොල්ලෝනේ අපිට ඊයේ මේ පැන දුන්නේ. පැන දුන්නේ උදව් බලාගෙන නෙමෙයි. අනේ බෝට්ටුවක් හදලා දෙනවනම් හොඳයි. බෝට්ටුවක් දුන්නේ. අපි සාමාන්‍යයෙන් බෝට්ටු පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට ඕන නම් අපි බෝට්ටුවක් හදලා දෙන්න. ඕගොල්ලෝ දෙයක් කිල්ලුවම නොදී ඉන්න පුළුවන්ද? තප්පර 10ක් දෙන්නකෝ. මේ ඕගොල්ලන්ගේ බෝට්ටුව ලෑස්ති. සුබ ගමන් යාළුවනේ. පරිස්සමෙන් යන්න ආයෙ එන වෙලාවක පැණි ටිකක් අරන් ගන්න. හරි අපි ගිහිල්ලා එන්න.
Habay Gandhi. මේ ජීවිත ගමනේ නිතිබාධක හමුවේ නොබියව දිරිමත් වී පෙරමුණ ගමු දිනුමේ පැද යන මේ ඔරුවේ අපේ ජීවිත සිරවී නොබියව නොසැලී සිටියොත් ජය ගැනුමට හැකිවේ ලොව එක ලෙස නැතිසේ හැම මොහොතේ වෙනස් වේ වෙනසට ගැලපෙනසේ සවිමත් වෙනු රිසිසේ රසනී රස ඇතිසේ හොඳ නරකද එකසේ වටහා ගනු නිසිදේ ලොව යහපත් වනසේ අයියෝ අනේ උලමේ කෑ ගන්න හොනා නේද හපොයි හරිම මූෂලයි නියමයි දැන් අපි හබල් ගන්න ඕනේ හා කන්ද නැගකට පස්සේ පළමක් හම් වෙනවා කියන ඕන ඕකට තමයි ගාෆිල් ඔයාගේ බඩ කෑ ගහනවා වගේ නේද ආයෙමත් බඩගින්න නැතිනෝ බඩෙන් සද්දයක් එන්න විදියක් නෑ මොකද ඒ සද්ද ඔක්කොම ගියා මොකද්ද ඔයි නෝමෝ කොච්චර කෙන්දරි ගන්න දෙයක් නෑ ඒ තියෙන්නේ දියල්ලා මොකද මේ අයියෝ දියල්ලා කියලා අපි වැඩේ යන්නේ අපිට ලාභක තේරුමක් නෑ දැන් කිව්වද කරපු පිප්පටක් කරගන්නේ මන්නම් මේ පැණි දුන්නනේ ජබෝ අයියෝ අපි මේ කොහෙද ඉන්නේ මන් දැන් සිටියමත් ඒකත් තිබ්බේ අර බෝට්ටුවේමනේ දැන් ඉතින් පයින් යනකම පොඩ්ඩක් බලාගමු කොහෙටද යන්නේ කියලා මට නම් දැන් මේකේ පා වෙලා තියෙන්නේ අපි නගරයට වෙලා සැපට රජ වංශයෙන් හිටපු කොල්ලෝනේ රජවංශ කෙනෙක් ඔයා ටික ඇහුණද මං හිතන්නේ මේ සැරේ මට හරිම කෙනා හම්බුණා ඔයාට ඒකට විශ්වාසයක් තියෙනවද අපේ දෙන්න ගිහිල්ලා බලමුකෝ ඔයා යාළුව කන්න වගේ එන්න ඊට පස්සේ මං ඔයාගෙන් යාළුව බේරගන්න මේ වගුරු බිමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මේ මොකද බය වෙන්න එපා මේ ඔයාගේ නම මොකද්ද කියලා කියන්න පුළුවන්ද මං කතා කරන්නේ ගෙම්බියොත් එක්ක මේ කුක්කගේ නම ඕජී මම ඇවිල්ලා ගාෆිල් මේ වැඩකට නැති පූසා යා නෝමෝ කතා කරන්නේ ගෙම්බියොත් ගෙම්බි නංගි අපිට මේ වගුරු බිමෙන් එළියට යන්න විදියක් පොඩ්ඩක් හොයලා දෙන්න හොඳ කෙල්ල වගේ ඒක සුළු දෙයක් නේ මං ඒක කරන්නම් ඒත් මාත් ඔයාලගෙන් පුංචි දෙයක් බලාපොරොත්තු වෙනවා ඒක මට ගොඩක් වැදගත් මට ගෙදර යන්නයි ඕනේ ඔයාට මොනවද ඕනේ කියන්නකෝ මට නෝමගෙන් උම්මා එකක් ඕනේ විකාර කරන්න එපා මෙන්න මගෙන් ඔයාට පුංචි තෑග්ගක් විකාරද මං කවදාවත් ගෙම්බියෙක් ඉබින්නේ නැහැ කැලේ ඉන්න වල්ලූරෙක්කින්වත් මං ගෙම්බියෙක් නම් ඉබින්නේ මල විකාර කවුරුවත් කැමති නෑ මාව තේරුම් ගන්න මට උම්මා එකක් දෙන්න මේ ලෝකේ කවුරුවත්ම කැමති නෑ නෝමෝ අතින් පයින් යනවාට ඔන්න ඕක දීලා දානවා මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ නේ අපිට මට ප්‍රතිපත්ති තියෙනවා මං ජීවිතේ කිසිම දවසක ගෙම්බෝ ඉබින්නේ නැහැ එනවා මෙතන මගෙන් උම්මා ඉල්ලන්න ඔය ඉතින් කරගත්තේ හරි ඉතින් මම මොනව කරන්නද ඕඩි නෝමෝ මොකක්ද එක පාරට ඒ උනේ
මාට සමාවක් නම් දෙන්න. ෂා ඔයාලා වගේ අය තමයි අද ඕනි. බැඳලා සුපර් මාම් එකට යන්න ඔයා. ඔයා මගේ ජීවිතේ බේරගත්තා. ඒක සුළු දෙයක්. සුළු දෙයක්? මට සමා වෙන්න මං ඔයාට කියපු දේවල් වලට. ඒ කියන්නේ ඔයා මට රූම් එක දෙන්න කැමතිද? හරි එහෙනම් කවන්නේ. හරි මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්නම්. ඔයා හිතපු විදිහටම මේ පාර සැලැස්ම සාර්ථක වුණා. ඕකනේ දැන් වෙන්න ඕන. වැඩේ හරිද? අපෝයි. මං එක කලින්ම කිව්වා නේද? කරන්න දෙයක් නැහැ. මගේ කට ඉස්සර වුණානේ. කට දිසා ලැජ්ජ වුණා. ඔයාලා මේ ලංකාවේ දේශපාලනය කරන කට්ටියද? ඔයා මාව අමානුෂික විදිහට රවට්ටලා වංචාවෙන් මගෙන් උම්මා එකක් ගන්න හැදුවා නේද? අනේ එහෙම නරක කෙනෙක් නෙමෙයි. එයාගේ නම තමයි මොනික්. ඇත්තටම මං ඔයාව කන්න නෙවෙයි හැදුවේ. නිකන් චුයින්ගම් එකක් කනවා වගේ ටිකක් ඔයාව හපහප ඉන්න යෝන උනේ. ඒකට මැරෙන්නේ නැහනේ. අනේ මට සමා වෙන්න. ඔයාලට තේරෙන්නේ නැහැ මම මේ ගෙවන ජීවිතය ගැන. මේක කොච්චර දුක්බරයිද? අයියෝ කොහොම කියවන්න එපා. හැමදාම මං නිදාගන්න යනකොට අම්මා මට කතන්දරයක් කියලා දෙනවා. දවසක් එයා මට කිව්වා ලස්සන කුමාරයෙක් ගැන කතාවක්. ඒ කුමාරයා දවසක් මං වගේ කෙනෙක්ට උම්මා එකක් දුන්නාම එයා ලස්සන කුමාරිකාවක් වුණාලු. මට ඇහුණා ඔයා කියනවා ඔයා රජවංශික කෙනෙක් කියලා. ඉතින් මං හිතුවා නෑ එක්ක ඒක ඕනේ නෑ. එන්න අපි දැන් යමු මොනික්. ඒයි පොඩ්ඩක් ඉන්න. මට දැනෙනවා ඔබේ හිතේ දුක විසඳුම ඇත්තේ මගේ ළඟ පිහිටක් ඕන වෙලාවට නැත්නම් පසුවට තබා හිඳීමෙන් පල නෑ කරමු උදව් හැමතම සෑමදිනේ ආසයි මට ලස්සන වී ඉන්න ලස්සන රජිනක් වී මට රජ මැදුරක ඉන්න රජකුමරෙක් ඇවිදින් සිහිනලොවෙන් හරි මා සිපගත්තොත් මගේ සිහින සැපවේවි සහයක් මගින් ඕනෑ වෙයි නම් ඔබගේ සතුට වෙනුවෙන් මා කැපවෙන්නම් පිහිටක් ඕන වෙලාවට නැත්නම් පසුවට තබා හිඳීමෙන් පල නෑරම උදව් හැමතම සෑමදිනේ හැමතම උදව් කිරීමෙන් සතුටු වෙමු ඒක හරි මට උම්ම එක හම්බුණා දැන් මං කොහමද මොනික් කතා කරන්නකෝ දැන් මං කොහමද කලින් විදියම තමයි නිකම්ම නිකන් ගෙම්බියෙක් වගේ ඔයාගේ වැඩේ නම් හරි ගියේ නෑ. උනාට ඉතින් අපේ වැඩේ හරියන්න අපි ගෙදර යන්න ඕනේ නේ ඒකයි. මෙතනින් එළියට යන්න මං ඔයාලට උදව් කරන්නම්. එන්න මාත් එක්ක. එන්න ඕනි. අපයි. ඕගොල්ලෝ මාත් එක්ක යන්න බය වෙන්න එපා. ගිලින්න ඕන නම් කලින්ම ගිලිනවා. අයියෝ ඔයාට මොකද උනේ? අපි මේ ඔයාව හැමතැනම හෙව්වා. මම මෙච්චර වෙලා මේ බාස්කට් එක අස්සේ හිර වෙලා හිටියානේ. මේ ගෙදරට උරුලෑව 3 දෙනෙක් ඇවිල්ලා තියෙන හැමදේම කනවා. අර පූසෝ දෙන්නයි බල්ලයි මෙහි සැපට හිටියයි කියන්නේ මේක තමයි කතාව ඇත්ත. මං කොච්චර කෑවද කියනවා නම් මගේ කකුල් දෙකේ ඇඟිලිවත් මට පේන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා. ඔයාගේ කකුල් දෙක මට හොඳට පේනවා. ප්‍රශ්නයක් වුණොත් මං කියන්නම්. ජෝන් හිතාගෙන ඉන්නේ මේ ඉන්නේ ගාෆීල්ඩුයි නෝමයි ඕඩි කියලා. එයා මේ උරුලෑව 3 දෙනාට හොඳටම රැවටිලා. මට නම් ආයේ දවස් ගාණක් යනකම් කිසිම දෙයක් කටේ තියන්න බෑ. අපෝයි මටත් මුකුත් කන්න බෑ. මන් දන්නවා මොකද්ද කරන්න ඕනි කියලා. ඔයා හදන්නේ මේක ජෝන්ට කියන්නද? එහෙම වුණොත් එමේ ආදරගෙන මේකතර මීයෝ ඉන්නවා කියලා. ඊට පස්සේ වෙන ප්‍රශ්නයක්. අපිට කරන්න තියෙන එක දෙයයි. ගාෆීල්ඩ් කෑම කියන හෝටලෙට ඕඩර් එකක් දාමු. ඊට පස්සේ බලමු සිද්ධ වෙන්නේ මොකද්ද කියලා.
ඔබ සැප මගේ සතුටයි. ඕ උදේ පාන්දරම ලසඤ්ඤා දුසිමක ඕඩර් එකක් ඇවිල්ලා. ජෝන් මහත්තයලා ගෙදරට. එහෙ මොකක් හරි උත්සවයක් ඇති. ඒකනේ දුසිමක්ම ඉල්ලන්නේ. තරම් පම් පම්. තවතුරු කුරක් හරි බිව්වොත් මගේ බඩ පුපුරනවා අම්මා. ගාෆිල් මෙන්න ලසඤ්ඤා දුසිමක්ම හෝටලෙන් එවලා. අපොයි තවත් කෑම. ඕක අරගෙන යන්න. ඇත්ත ගාෆිල් නම් කවදාවත් ලසඤ්ඤා එපා කියලා කියන්නේ නැහැ. ඇත්ත කියනවා. ඔය ඉන්නේ උරලෑව තුන් දෙනෙක් නේද? අපොයි දෙයියනේ මගේ ගාෆිල්. හරිනේ. අපොයි මම මෙච්චර වෙලාවක් අර උරලෑවට රැවටිලා හිටියානේ. නෝමොයි ඕඩි ගාෆිලුයි තුන් දෙනාම කැලේ අතර මං වෙලා ඇත්තේ. අනේ ඒගොල්ලන්ට කරදරයක් දන්නේ. එතකොට ජෝන් අංකල් ඔය අර උරුලෑවට මොකද කළේ? මං එයාලට හොඳ දඬුවමක් දීලා ආවේ. මාව මෙහෙම රැවට්ටුව එකට. වලම්පිකන් හොදන එක ලැජ්ජ වෙන්න කාරණයක් නෙවෙයි. මොකද කාලා බීලා අපිනේ මේවා විනාශ කරේ. ඔව් කොහොමත් අපි ඌර්ලාව හැටියට සුවඳට පිරිසිදු වෙන්න කැමති. ඔන්න දැන් වකුරු බිම ඉවරයි. මෙතනින් එහාට තියෙන කාන්තාරේ. මතක් වෙන ඔයාලට ටැග් එකක් දෙන්න. මේක පැරිසි එකක්. ගොඩක් ගණන් එකක්. ඒත් මට ඕක බාර ගන්න බෑ. මං වගේ කැත කෙනෙකුට මේ වගේ ලස්සන දෙයක් ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි ගිහින් එන්න. කරපු උදව් මතකයි. පරිස්සමෙන් ගිහින් එන්න. හරි. මට දුකයිවා කුමාරිකාවක් වුණේ නැති එක ගැන. ඒකට කමක් නෑ. ඒත් මට දැන් හිතෙනවා මං කුමාරිකාවක් වගේ කියලා. අපොයි දැන් පැය කීයක් තිස්සේ ඇවිදිනවද? කලුයි වැලි විතරයිනේ මේකේ පේන්න තියෙන්නේ. ඔය දැක්කද ගාෆිල්? මහා විශාල මස් කට්ටක්නේ. ඔයාට පිස්සු දාන්නේ. ඕකට කියන්නේ මිරිඟුව කියලා. ඕක පස්සේ ගොඩාක් අය ගියා. අයියෝ ඔයගොල්ලෝ නම් කවදාවත් හදින්නේ මං කිව්වනේ ඔය මිරිඟුවක් කියලා. ඒකට අපි වගේ කොල්ලෝ කවදාවත් රැවටෙන්නේ නෑනේ. කණියම්මේ මගේ ජීවිතේට දැකපු ලොකුම ලසන්නේ එක. ඕගොල්ලෝ යන්න මිරිඟුව පස්සේ දුවන්නේ. මම මේ ලසන්නේ එක කාලා ඉන්නම්. යන්න. අපි ඒයි අර බලන්න. අයියෝ ඕඩි මේ මිරිඟුව ගැන අහලා නැත්තම් අර සින්දුවවත් අහලා නැද්ද? මිරිඟුව දැකමු එක් වගේ දියසොයමින් අතර දිගේ. මේක මිරිඟුවක් නෙවෙයි. මේ තියෙන්නේ ඇත්තටම පාරක්. මේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකකුත්. බස් ස්ටෑන්ඩ් එකක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක බස් රූට් එකක් වෙන්න ඕනේ. නැත්තම් මොකටද? මේම කරමු. අපි බස් එකට නැගපු ගමන් කොන්දොස්තරට එනවා ජෝන්ගේ ඇඩ්‍රස් එක. එතකොට අපිව වෙන කොහෙන් හරි බස්සයි. ඕකනේ හැමදාම සිද්ධ වෙන්නේ. පස්සේ ගෙදර යනවා. ඒ කියන්නේ අපි ඉක්මනටම ගෙදර යනවා. ඕක නවත්තන්න ගාෆිල්. ඕනවට වැඩි උඩ පනින්න ගියාම වැඩ අවුල් වෙනවා. හොඳින් කියන්නේ කට වහගෙන ඉන්නනවා මෝ. මම මෙච්චර කාලයක් ඔයාගේ දේවල් ඉවසගෙන හිටියා. මගේ බලල්කම වැරදි විදියට පාවිච්චි කරන්න දෙන්න එපා. මං කවදානේ ඔයාට එහෙම කළේ? Whining. I am the world's outstanding cat. I don't think I'd agree with that. My face is known both far and wide. For making people run and hide. Hey, we just don't seem to get along. I didn't want to do this song. When we're together, fights ensue. And it is all because of you. For we are best of enemies. With unease. For we are best of enemies. He eats cheese. Yes, please. For we are best of enemies. For we are best of enemies. For we are best of enemies. If you please. It's a breeze.
නෝමෝ ඕඩියා තනියම අපිව දාලා පැනලා යන්න හදන්නේ. දැන් ඕඩි පස්සේ දුවන්න වෙලාවක් නෑ. ඉක්මනට අපි මේ බස් එකේ නැගලා ගෙදර යන්න. ආත්මාර්ථකාමී වෙලා ඔයා ඕන්නම් බස් එකේ නැගලා යන්න නෝමෝ. හැබැයි මම ඕඩි නැතුව යන්නේ නෑ. කාන්තාරේ වැලි කාලා මැරෙන්නයි වෙන්නේ. ගාවිල් ඉන්න මාතර මම ආත්මාර්ථකාමීෙක් නෙවෙයි. අපේ ඕඩිව ගෙනියන්න ඇත්ත ෂුවර් එකට මර තියෙන කූඩුවට තමයි. ඕඩි ඔයා ඔය කූඩුව ඇතුලේ ඉන්නව නම් කියන්නෝ. බය වෙන්න එපා ඕඩියෝ. අපි කොහොම හරි ඇවිල්ලා ඔයාව බේර ගන්නවා. කිව්වට එක කරන්නේ කොහොමද? පියාඹලද යන්නේ? අර බස් එක තාම නවත්තලාද කියලා බලන්නකො නෝමෝ. නෑ නේද? එහෙනම් අපි මෙයාව බේරගමු. ඕඩි ඔතනින් පල්ලයට බයින්න විදියක් කල්පනා කරන්නකෝ. මොකද්ද ඕඩි ඔයා ඔතන ඉඳන් කුරුල්ල හුරතල් කරන්නේ? අයිඩියා එකක් නම් ආවා. ඒක තමයි කරන්නේ. මොකක්ද මේ ඔය කරන්නේ? එන්න බලන්න. මොකක්ද මේ? හොඳට තියෙන කකුල් කඩා ගන්නද හදන්නේ? අයියෝ. ඕඩි ඉක්මන් කරලා පල්ලයට බහින්න. පල්ලයට බහින්න. ඔරුවට හැංගීම් බර වෙන්න එපා. දැන් අපි කරුවල වැටෙන්න ඉස්සෙල්ලා මෙතනින් යන්න ඕනේ. යමු. ඇත්තටම ඔයගොල්ලෝ මොකක්ද හිතන්නේ එයා කරපු අලුත්ම සින්දුව ගැන? අනේ ඒක නම් හරිෂා. ඒත් ඉතින්
ජනප්‍රියත්වය කියන එක හැමදාම රැඳිලා තියෙන එකකුත් නෙමෙයිනේ. සමහර විට ඒක අඩු වෙන්නත් පුළුවන්. අයියෝ එපා. මේ හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන් අද රෑ 10ට තියෙන යාගේ කොන්සර්ට් එකෙන් පස්සේ. මන් දැන් සෑහෙන වෙලාවක් තිස්සේ යාළුව හොයනවා. ඒත් කිසිම සලකුණක් නැහනේ. එයාලා නගරේ හොයාගෙන ඇවිදගෙන යන්න පටන් ගත්තද දන්නේ නැහැ. ළමයි දැන් අපි ගෙදර යමු. ඒ කියන්නේ යාළුව ආපහු හම්බ වෙන්නේ නැද්ද? ඒ උනාට ඉතින් අපිට සිංක්ලියාගේ කොන්සර්ට් එකට ගිහලා ගොඩක් සතුටු වෙන්න පුළුවන් නේ. ගාෆිල් ඕඩි නෝමෝ ඔයාලා කොහෙද? ඔච්චර කිව්වත් අහන්නේ නැහනේ. බස් එක නවත්තන්නේ අර පැත්තේ. මෙහෙටම යනවා. මෙහෙටම යනවා. අත කරන්න එපා. පොඩගෙන වාහනයක් මේ පැත්තට එනවා. අර බලන්න. ඇත්තද? නේ අනේ. ඒ නවත්තන්න. අනේ යන්නේ. මේ මෙතනින් පල්ලයට ගියා නම් ආපහු අල්ල ගන්න පුළුවන් ඒක. යන් එන්න. අද රෑ 10ට ආරම්භ වීමට නියමිත මේ කොන්සර්ට් එක ගැන කතා කරන්න දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බොහොම ජනප්‍රිය තවත් සංගීතඥයෙක්. ඇත්තටම දැන් ඒගොල්ලන්ගේ ගීතවල ලොකු ඒකාකාරී බවක් දැනෙනවා. මගේ සින්දු ඒකාකාරී? තව ටික වෙලාවක් ඉන්නකෝ මං අද හැමෝටම පෙන්නන්නම්. අපේ ලිමෝසින් එක විට්ටුවක් දාලා මේක අල්ලගමු අනේ. මේ ගෙදර ප්‍රශ්න නිසා මට ඇති වෙලා. ඉක්මන් කළා ගෙදර වැඩ කරන්න කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න ඕනේ. සිංක්ලයා නෝනා අපිට තව විනාඩි 10කින් විතර කොන්සර්ට් එක තියෙන තැනට යන්න පුළුවන්. මොකද්ද එකපාරටම උනේ? අනේ මේ මගේ වැරද්දක් නෑ නෝනා. මෙන්න මේගොල්ලෝ මේ එකපාරටම පාර මැද්දට පැන්නනේ. ඔයාලා මේ මහරෑ පාර මැද්දට වෙලා මොනවද කරන්නේ? මෙයාව මට නික. මෙයාව මං දැකලා තියෙනවනේ. මෙයාර ටීවී එකේ සින්දු කියන නෝනානේ. හරි ලස්සනට කියනවා මෙයා. මැඩම් අනේ ස්පෙයාවිල්ල ගන්න විදියක් නෑනේ. මේ බලන්න මැඩම්ගේ සමරු සටහන් වලින් මුළු ඩීකියම පිරීලා. මොකද කරන්නේ? ඔයා එක මගෙන් දහන්නේ. මම පුළුවන් තරම් ඉක්මනට ෂෝ එක තියෙන තැනට යන්න ඕනේ. එහෙමනම් සිංක්ලයා නෝනා දැන් කරන්න තියෙන්නේ මේ ටික දුර ඇවිදගෙන යන එක. මේ වෙලාව වෙන කරන්න දෙයක්වත් නෑනේ. කොන්සර්ට් එක තියෙන්නේ ආන් අර පැත්තේ. පයින් යන්න. ඕනනම් අපිට කියන් අපිට ඒ පැත්තට තමයි යන්නේ නන්නංගි. අයියෝ පොඩ්ඩක් ඉන්න මම මගේ ෆෝන් එකයි ටැබ් එකයි අරගෙන එන්න. ඒ ටික නැතුව මොනවත් කරන්න බෑ. මං කියන දේ පොඩ්ඩක් හොඳට අහන්නකෝ. අපි ඉක්මන් කරලා අලුතෙන් හොඳ සින්දුවක් කරන්න ඕනේ. නැත්තම් මගේ ජනප්‍රියත්වය අඩු වෙලා යයි. ඉක්මනට මොනවා හරි කරන්න ඕනේ. ඔයාට පුළුවන් මේ වෙලාවේ මට උදව් කරන්න? මහන්සි සීතලයි බඩගිනි ඒ මැදට පරක්කුයි හතර වටේම තියෙන කාන්තාරේ. මට කතා කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ බල්ලන්ටයි පූසන්ටයිනේ. තව මට මොනවද වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ? අත්ත නැට කැවිලාද කොහෙද මෙයා දොඩවන්න ගත්තා. මේවා කියන බරපතලකම් මේ පොඩි කෙල්ලන්ට තේරෙන්නේ නෑ අනි. හැබැයි ඉතින් එයා හරි ලස්සනයි නේද? මොකක්ද? කට්ටිය මගේ පස්සෙන් මෙන්න මම දාලා දුවන්න එහෙම එපා. ඔයත් තටාරින්න එපා ඕඩි. අපේ සීයා තමයි වෘක සිඤ්ඤෝ. තාත්තා වෘක බාල, අම්මා වෘකවති, අයියා වෘක සේන, මං තමයි වෘක පියන්ත. මේ බලුණකුට අපේ වර්ගයට අවමානයක්. අපිට අවමානයක් කළා. ඇයි එහෙම කළේ? ඔයගොල්ලන්ට සම්පූර්ණ වැරදි අවබෝධයක් තියෙනවා. මොකද ඕඩි කවදාවත් කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. මටවත් වැරද්දක් කරලා නැහැ නේ. මම බලල්ලු ආශ්‍රය කරලා මේ අපිට කරපු නිග්‍රහයට දඬුවම් කරන්න ඕන. එහෙම කතා කරද්දී අපි තමාරු වැටලා ඉන්න වෙලාව ඔයගොල්ලෝ එහෙම වටිනවද? අපි බොහොම කරුණම්බු ඇතුව ජීවත් වෙන වෘකයෝ කණ්ඩායමක්. Taman දක්ෂයෙක් කියලා ඔප්පු කරොත් විතරක් බේරිලා යන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාලට කොහොමටවත් මේකෙන් එළියට යන්න ලැබෙන්නේ නැහැ. අවුවට කරවල මැරෙන්න වෙන්නේ. කිසිම සමාවක් නෑ ඔයාගේ වැඩ පෙන්නුවේ නැත්තම්. කොච්චමි මේ වෙලාවේ බඩු දයිටි අරන් ඉන්න ඕනේ වෙලාවක් නේ අනි. මොකද ෆිල්ම් මොනවා හරි කරන්නකෝ. ඕගොල්ලන්ට කියන්න මෙයා බල්ලෙක් වුණාට පුදුමාකාර දැනුමක් තියෙන බල්ලෙක්. කියලා වැඩක් නෑ. ඒක ඔප්පු කරලා පෙන්වන්න වෙනවා. හරි මං ඕන්න ඔයාලට පෙන්නන්න මේ නංගි මම මේ ටැබ් එක පොඩ්ඩක් ගන්නම්. කලින් එපිසෝඩ් එක YouTube දාලා නම් මට ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න බලන්න මේක තියෙනවා. පොඩ්ඩක් ඉන්න ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න ඔයගොල්ලෝ බලා ගන්න අපේ ඕඩි කොච්චර දක්ෂයෙක්ද කියලා ඔයගොල්ලන්ට පෙන්නුවම මේකෙන් පැහැදිලි වෙයි.
මේකේ තියෙනවා අපිට මීමැස්සු අයින් දාපු වෙලාවේ ඕඩි කොහමද බේරිලා පැනගත්තේ කියලා. බලන්න මේවා කරන ගමන් අනිත් පැත්තේ වීඩියෝ කර මේවා කරන්නේ. ලෝකේ ලොකුම DLM පල්ලයට වැටෙද්දි ඕඩි බය වුන්නේ නෑනේ. මම හොඳටම බය වුණා. ඔයාලට කියන්න ඕඩිගේ ටෝක් එකට මෙන්න මේ තඩි කිමුලත් බය වුණා කියන්නකෝ. අපිට මෙයා ගැන හොඳ පැහැදීමක් ඇති වුණා. ඇත්තටම අපිට ඔයාගෙන ගොඩාක් ආඩම්බරයි ඕඩි. එහෙමනම් මෙයාලට අපි ආචාර කරන්න ඕනේ. මගේ හිතේ ඔයාගෙන වැරදි වැටහීමක් තිබුණේ. ඔයා වගේ දක්ෂයෙක් අපේ සහෝදරයෙක් වෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? ඇත්තට මොකද මේකේ තේරුම ඔයා කොහෙද ඉන්නේ? නෑ එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ. අපි එනකොට අතරමඟදී අපිට පොඩි කරදරයක් සිද්ධ වුණා. ඔයා කලබල වෙන්න එපා. මං කොන්සර්ට් එක පටන් ගන්න කලින් ඔතෙන්ට එනවා. තව විනාඩි 20කින් ඔයාගේ ෂෝ එක ටීවී එකේ ලයිව් යනවා. ඔයා එන්නේ නැද්ද? කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? අනිත් එක ඔයාගේ කටහඬට වෙලා තියෙන දේ බලන්නකෝ. හරියට කාන්තාර ගතරමං වෙලා ඇවිදලා උගුරකට වේලිලා වගේ. මගේ කටහඬට එහෙම කිසිම දෙයක් වෙලා නෑ. අහන්න. සීතල පාළු රෑ හඳ තරු විතරයි තනියෙන්. ෂා නියමයිනේ මොකද්ද? ඔයාගේ වොයිස් එකයි අර නරි හුවයි නියමට මැච් වෙනවා. අපි ඒක පාවිච්චි කරලා අලුත් සින්දු ටිකක් කරමු. එතකොට ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් අහන්නකෝ. මං කියන දේ ඔයාලට තේරෙනවද දන්නේ? මට මගේ ෂෝ එකට තව විනාඩි 20ක් ඇතුළත යන්න ඕනේ. අනික ඔයගලන්ට පුළුවන් නම් මාත් එක්ක එතෙන්ට එන්න. අද ෂෝ එකේදී ඔයාලට සින්දු කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ටීවී එකේ ඉන්න පුළුවන්. මෙයත් එක්ක ටීවී එකේ ඉන්න ලැබෙනවා කියන එක කොච්චර දෙයක්ද? ඔය දෙයනේ දැන්නේ මට කල්පනාවට ආවේ. මේ කරත්ත පොඩ්ඩක් පිකප් කරගත්තා නම් ඕගොල්ලන්ට ටීවී එකේ ඉන්න chance එකක්. ටීවී කිව්වම හිවල්ලු කෝන් වෙන තරම්. අම්මේ. රසන්නට යන් අපි මේ වැඩකට යන්නේ අම්මේ. අනේ ආයේ ඉතින් කවදාවත් ඒ තුන්දෙනාව දකින්න ලැබෙන එකක් නෑ. තාෆීර්ලා නැතුව ජෝන් අංකල් ගොඩාක් දුකෙන් ඉන්නේ. එයාලව අමතක කරන්න බලන්න අර කොන්සර්ට් එක පටන් ගන්න යන්න. කොල්ලෝ කෙල්ලෝ ඔයගොල්ලෝ ලෑස්තිද අපේ ෂෝ එක බලන්න? කොසද්දේ! In the city I had dreams of the waterways and the streams. All the traffic and disease made room for the trees. And this is where I belong, somewhere that's grand. And this is where I belong, this is my homeland. This is where I belong, this is my homeland. I saw buildings grow so high that I could not see the sky. So I had to get the cure where the air is so pure. This is where I belong, just as was planned. This is where I belong, this is my homeland. This is where I belong, this is my homeland. මං නිදාගන්න යනවා ළමයිනේ. ඒත් අර යාළුවෝ තුන්දෙනා නැතුව මට නිින්ද යයිද දන්නෙත් නෑ. අර යාළුවා ඉන්නේ ටීවී එකේ. මොකක්? එයාලව ටීවී එකේ පෙන්නනවා. ඔව් අර ඉන්නේ. ඔව්. ඒ ඉන්නේ යාළුවම තමයි. අනේ බොහොම ස්තුතියි සින්ක්ලයා මේ කරපු උදව්වට. ඕඩිගේ කරපටිය තිබිලා මට මේ ගෙදර ඇඩ්‍රස් එක හම්බුණා. ඒකයි හොයාගන්න පුළුවන් උනේ. දැන් ඉතින් වැඩේ වෙලා ඉවරයිනේ. අපේ අතින් ලොකු වැරද්දක් තමයි උනේ. දැන්ද ඒක තේරුනේ? ඇත්තටම අපි හිතලා කරපු දෙයක් නෙවෙයි ඒක. ඊ කතාවත් ඇත්ත. මේ කතාවත් ඇත්ත. ඇත්තටම මේකයි. මේ වගේ ගෙදරක අපි මීට කලින් සැපට ඉඳලා නෑනේ. අපිට ගොඩක් ආස හිතුණා. ඔව් අපිට ආස හිතුණා. ඌ ඒ කතාව ඇත්ත. අපි හරිය ආසයි ගෙවල් දොරවල් අස්පස් කරගෙන ඉන්න. ආයෙත් ඉතින් අපිට ආපහු කැලේට යන්න වෙනවා. එතකොට ඉතින් මෙහෙම දේවල් කරන්න අවස්ථාවක් නෑනේ. අපිට ඉතින් ඉන්න ගෙවල් නෑනේ. අපි දැන් මොකද්ද කරන්නේ? පව්වනේ.
එහෙමනම් මම දැන් ගිහිල්ලා එන්න. මේ දවස්වල මං අපේ ගේ අස්පස් කරලා තියාගන්න පුළුවන් කෙනෙක් හොයනවා. මේ තුන් දෙනාට ජොබ් එකක් දෙමුද? මේ ප්‍රවෘත්තිය අපේ ජනප්‍රිය ගායිකාවක් ගැන. එයාට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා එයාගේ ගෙදර වැඩ ටික කරගන්න විශ්වාසවන්ත කෙනෙක් නැති එක. දැන් ඒ ප්‍රශ්නේ විසඳිලා උරුලෑව 3 දෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. ඒක කාමර 36ක ලොකු බංගලා. කාමර 36ක බංගලාවක් කියන්නේ? මේ අතර ඇගේ නවතම ගීත ඇල්බමය ලෝකයේ ජනප්‍රියත්වයටම පත් වුණා. ඒ විශේෂත්වය වන්නේ මෙම ගීතවල අත්වැල් ගායනය සපයන්නේ වෘක්කයෝ රංචුවක් වීමයි. මේ වන විට ඔවුන්ද සංගීත ලෝයේ සුපිරි තරු බවට පත්වෙමින් සිටිනවා. අපි මෙහෙම ඉදි නරින්ට ගිය කාලේ ඒගොල්ලෝ අපිත් එක්කමනේ කාන්තාරෙන් එළියට ආවෙත්. ඕඩිගේ කතාව හරි. ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ අනි. ඔව් ඔව් අපිට කරදරයක් වුණේ නෑනේ. අපි ගෙදර ආවනේ. අපිට නේද මේ chance එක පත්තු වෙන්න තිබුණේ. ඒක පත්තු වුණා නම් අද අපි මෙහෙම නෙවෙයි ඉන්නේ. අපිට සැපට කාලා බීලා ඉඳ තිබ්බා. ටීවී වල ෂෝ වල ඉඳ තිබ්බා. අපි මෙච්චර කාලයක් තිස්සේ නේ අපිට සලකන්න කවුරුත් පාවන්නේ වඩ හටුනේ. මටත් පුළුවන්